සාදරයෙන් පිළිගනිමු කුඩා ඉගෙන ගන්නන්. අද අපි ලොව පුරා විස්මිත සතුන්, විනෝදජනක ස්ථාන, රසවත් සංග්‍රහ සහ සිසිල් දේවල් වලින් පිරුණු ඒ සිට ඉසඩ් දක්වා ආකර්ශනීය වික්‍රමාන්විතයක යෙදෙමු. පෙර නොඋවිරු ලෙස හෝඩිය ඉගෙන ගැනීමට සූදානම් වන්න රයිම්, රිද්මය සහ පරිකල්පනය සමග අපි එකට ඒ සිට ඉසඩ් දක්වා යමු. ඒ යනු අහස හරහා ගමන් කරන ග්‍රහකයක් සඳහාය පියාසර කිරීමට ප්‍රිය කරන පාෂාණමය අභ්‍යවකාශ සංචාරකයෙකි. බී යනු ශක්තිමත් සහ නිර්භීත, අංගිකාතියුණු සහ පැරණි කතා ඇති ගොනා සඳහාය. සී යනු කිඹුලා සඳහාය. සිනහවකින් පහර දෙන, කොරපොතු කොළ පැහැති සමක් ඇති ජලයේ සැඟවී සිටින. බී යනු ඩොල්ෆින් සඳහාය. මුහුදේ නටන, ඉතා බුද්ධිමත් හා සෙල්ලක්කාර, හැකි තරම් සතුටු. ඊ යනු රාජාලියා සඳහාය. ඉහළට නැගී යයි. බලවත් පියාපත් සහිතව එය අහස ස්පර්ශ කරයි. ඒ යනු වීදියේ දුවන ගිනි ට්‍රක් රථය සඳහාය. දිලිසෙන රතු ලයිට් සහ ഘോഷාකාරී හදිසි පහරක් සමග. ජී යනු ආච්චි සඳහාය. වැළඳ ගැනීම් ඉතා තදින්, පැණිරස කුකීස් පිලිස්සීම සහ රාත්‍රියේ කියවීම. ඒච් යනු හැම්බර්ගර් සඳහාය. ඉස්ම සහිත සහ වටකුරු, අච්චාරු සහ චීස් සමග නගරයේ රසවත්ම. ඒ අකුර ඉග්ලූ සඳහාය. අයිස් සහ සුදු, රාත්‍රියේ දිදුලන හිම සහිත කුඩා නිවසක්. ජේ යනු වාතයේ බෝල සහිත ජග්ලින් සඳහාය. කුසලතා සහ දක්ෂතාවය අවශ්‍ය සර්කස් ප්‍රීතියකි. ඒ යනු රන් ඔටුන්නක් සහිත රජෙකු සඳහාය. ඔහු රාජකීය ගෞමකින් දේශය පාලනය කරයි. ඒ යනු සිංහයා සඳහාය. බලවත් ഘോഷාවකින් ඔහු වනාන්තරයේ රජුවන අතර නොසලකා හැරීමට අපහසුය. එම් යනු ගසකින් පැද්දෙන, මෝඩ මුහුණු, වල් සහ නිදහස්. එන් යනු නින්ජා සඳහාය. ඉක්මන් සහ කපටි, සෙවණැලි හරහා පැනීම පාහේ පියාසර කළ හැකිය. ඔය යනු පැස්බරා සඳහාය. උස හා වේගවත්, සුදුමැලි පිහාටු සහ කල් පවතින කකුල් සහිත. පී යනු පෙන්ගුයින් සඳහාය. හිම මත ඇවිදිමින්, ටක්සෙඩෝ පෙනුමක් සහ සීතල දිලිසීමක් ඇත. කිව් යනු අලංකාර සහ උතුම් රැජිනක් සඳහාය. මැණික් සහිත අතකින් මිනිසුන්ට අතවනයි. ආර් යනු පුරාණ හා පළල් රෝමය සඳහාය. සියවස් ගණනාවක නටබුන් සහ සැඟවුණු කතා සමග. එෆ් යනු පාපන්දු සඳහාය. පන්දුව පයින් ගසමින්, විශාල ඉලක්ක ලබා ගනිමින් ඔබේ සියල්ල ලබා දෙයි. ටී යනු ඉතා දීප්තිමත් හොටක් සහිත ටූකන් සඳහාය. නිවර්තන දසුනක් වන දේදුන්න කුරුල්ලෙකි. යූ යනු දිය යට, ගැඹුරු සහ නිල් සඳහාය. මාළු පිහිනන සහ මුහුදු ශාක වැඩෙන තැන. වී යනු එළවලු, සෞඛ්‍ය සම්පන්න සහ කොළ සඳහාය. කැරට් සහ බ්‍රොකොලි අපගේ ශරීර පිරිසිදුව තබා ගනි. ඩබ්ලිව් යනු වෙරළට හැපෙන රැල්ල, විගුරුම් සහිත ഘോഷාවකින් විසිරී පෙරළෙන රැල්ල.
එක්ස් යනු ලේනෙකු වැනි මිතුරෙකු වන සෙරස් සඳහාය කාන්තාර ඉඩම් නැමෙන තැන්වල දුවන. වයි යනු රළු හිසකෙස් ඇති. රැකවරණයක් නොමැතිව උස් කඳු තරණය කරනයක් සඳහාය. ඉසඩ් යනු සීබ්‍රා සඳහාය. කළු සහ සුදු ඉරි සහිත වේගයෙන් දුවන මොන තරම් සුන්දර දසුනක්ද. ඒක හෝඩිය හරහා සුපිරි විනෝද ජනක ගමනක්. අපි සතුන්, රජවරුන් සහ නින්ජාවරුන් මුණ ගැසුණා. ඒ වගේම ග්‍රහක සමග අභ්‍යවකාශය හරහා පවා පියාසර කළා. අප සමග ඉගෙන ගැනීම ගැන ස්තුතියි. තවත් ඉන්ද්‍රජාලික ඉගෙනුම් විනෝදය සඳහා කැමති වීමට, බෙදා ගැනීමට සහ දායක වීමට අමතක නොකරන්න. ඊළඟ වතාවේ හමුවෙමු. හෝඩියේ ගවේෂකයෝ